දෙයියනේ මේ මිනිහා මැරුණවත්ත. හදවත වේගයෙන් ශබ්ද නගයි. මුළු ගතම දහඩයෙන් තෙත්වීමට ගත්තේ සුළු මොහොතකි. මනස පියවිසියට එළිඹි මුල්ම තප්පරයේ ඈ දොරටුව අභියසට දිවගියේ ඇතිවුණු භීතිය නිසාවෙනි. නමුත් ඈ ගැටුනේ ශක්තිමත් පපුගබකයි. ඒ පහරින් විසිවී බිම පතිත වීමට ගිය ඈ එයින් වැළකීමට ගියේ තම ඉනවටා වෙලුණු ඒ ශක්තිමත් දෑත් නිසාවෙනි. දේව් ලිසාරා මොකක්ද මෙතන වුනේ? මට එයා කරදර කරන්න ආවා දේව්. ඒ නිසා මං ඇගේ වචන ඈහටම ගිලී ගියේ විවර වූ දොරටුවෙන් පැමිණි දේහධාරියා දැකීමෙනි. ඈ දේව්ගෙන්ද අඩි 2-3ක් පසුපසට තැබුවේ ඔහුගේ කෝපයෙන් වෙවුලන දෑස් දේව් වෙලාගෙන තිබූ ඇගේ දෑතක් මතට වැටී ඇති නිසාවෙනි. මචං ආදියෝ උඹ ආවද? ඔව් දේව්. තැන්කියු බං කරපු උදව්වට. උඹ වෙනුවෙන් ඕනි දෙයකට ඉන්නවා කියලා දන්නවනේ. ඔවුන්ගේ සංවාදයේ දෙස ලිසාරාද මත්බර දෑස්වලින් බලා සිටියේ මහත් වූ පුදුමයෙනි. ඇගේ සිහිය ටිකෙන් ටික ඈත අතහැර යයි. මචං උඹ එහෙනම් ලිසාරාව එක්කන් ගෙදර බලයන්. එයාට ටිකක් අමාරුයි වගේ. මම මෙතන ප්‍රශ්නේ බලා ගන්නම්. තෑන්ක්ස් මචං. කෙමෙන් ලිසාරා දෙසට බර අඩි තැබූ ආදිව් ඈත ඈතක් ග්‍රහණයට ගත්තේ ඈ දෙසවත් නොබලායි. හැඟීම් විරහිත අයුරින් ඈත බලා සිටියේ ඇගේ දෑතින් ඇදගෙනම අඳුරේම රථවාහන අංගනය වෙතට පියමනින දේහධාරියා දෙසයි. ආදී ඔහු දෙතොලට තම දබරගෙල්ලක් තබා ඒ රුදුරු දෑස්වලින් ඈව නිහඬ කළේ ඈ සමග උපන් කෝපයෙනි. නමුත් ඔහුගේ රැවුල පිරි කම්මුල්ද එමැද දිදුලන රා රත් පැහැගත් දෙතොල් පෙතිද ඇගේ හැඟීම් තව තවත් අවුලවයි. කෝපයෙන් පිරුණු මස්ගොබ වෙවුලන රත් පැහැගත් මුහුණ තව තවත් ඇගේ හැඟීම් අවුස්සයි. ආදී ලිසාරා මං එකපාරක් නැත. ඔහුට කීමට හැකි වූයේ එපමණකි. අඳුරේම දිදුලන මාවතේ බිත්තියකට ඔහුව සිරකළ ලිසාරා ඔහුගේ කමිසයෙන් ඇද තමා දෙසටම බර කරගත්තේ ඒ දෙතොල් වලට පිවිසෙමිනි. ඔහුගේද දෑස් විසල් වීමට ගත්තේ සුළු මොහොතකි. ඒ මේ අත හරවමින් ඈ ඔහුගේ දෙතොල් උරා බොන්නේ කිසිදු විවේකයක් දෙතොලට ඉඩ නොදෙමිනි. දෙතොල් පාස තව තවත් රළු කරමින් ඒ දිගැටි ඇඟිලි ඔහුගේ හිසකේ පුරා එහා මෙහා යයි. ආදිවුටද ඇගේ පහසින් ගැලවීමක් නොමැත. දෙවරක් නොසිතා ඈව පසෙකට තල්ලු කළ ඔහු ලිසාරාද සමගින් ගොඩ වූයේ අසල නවතා ඇති මෝටර් රථයේ මගී අසුනටයි. කාලෙකින් ලැබුණු ඇගේ දෙතොල් පහසින්වත් ඔහුව අද පාලනය කිරීමට නොහැකිය. ලොකේෂන් එකට යමු. ඕකේ සර්.
රියදුරු අසුනේ සිටින ආරක්ෂකයා අමතා පැවසූ ආදු මිත්‍රම් වෙලා ග්‍රහණය කරගෙන තිබූ ලිසාරාගේ තෑතක් ඉන් මිදෙව්වේ ඔහුගේ පහසින් රත් වූ ඇති ඇගේ සිව්මැලි දෑතක් දෙසද බලමිනි. ඔහුගේ කෝපයේ තරම කෙසේද කීවහොත් ඇගේ දෑත් වල වුවද ඔහුගේ දෑංගැලි පහරවල් මනාව සටහන් වී තිබේ. විවරව තිබෙන කවුළුවෙන් පැමිණෙන සුළංදාරා ඔහුගේ වැවි අපිළිවලට තිබූ හිසකේ එහා මෙහා යයි. විවර වූ බොත්තම් නිසා එහා මෙහා යන කමිසයෙන් නිරාවරණය වී තිබුණු ශ්වේත වර්ණ පපුගැබ මනාව දිස්වෙයි. අපිළිවෙලව වැවී තිබූ හිසකේ රැවුල නිසාවත් ඔහුගේ තේජස අංශු මාත්‍රයක්වත් අඩු වී නොමැත. තමා කෙරෙහි උපන් කෝපයෙන් ඔහු කවදාවත් නොමැතිව ෂටලයෙන් පිටත බලාගෙන බර කල්පනාවක නියැලී සිටී. ආදී ඇගේ සිව්මැලි ඇඟිලි තුඩු ඔහුගේ කලවා මත එහා මෙහා යයි. නමුත් ඔහු එකදු දශමයක්වත් චලනයක් සිදු නොකළේය. ඔහුගේ ප්‍රතිචාරයක් නොමැති අවස්ථාවේ ඈ සැනකින් අසුන් ගත්තේ ඔහුගේ කලවා මතයි. ලිසාරා, are you mad, huh? Yes, I am. I want you. Adi, I want you so hard. ඇගේ මත්බැර තෑස් ඔහුගේ දෙතු ළඟ නතර විය. ආරක්ෂකයන් ගැනවත් නොසිතා ඈ ඔහුගේ දෙතොල් අතරට බර වූයේ ඔහුගේ කමිසය ඇගේ දෑත්වලටම ඇත ගනිමිනි. ලිසාරා, මේ ගෙදර නෙවෙයි ඉන්නේ. ඇගෙන් දෙතොල් මුදා හැරි මුල්ම තප්පරයේ ඔහු කෝපයෙන් මිමිනියේ ඇගේ සවන් පෙතිවලටයි. ඇගේ දෙනෙත් වෙනදාටත් වඩා සරාගීය. සිප ගැනීම නිසා රත් පැහැගත් දෙතොල් හා මොහොන ඔහු දුටුවේ දැනුනිය. ඈ වෙනදාටත් වඩා සුන්දර බවට සැක නැත. ශ්වේත වර්ණ නාරි දේහයටම නිමවා ඇති රත් පැහැ ගැවුමෙන් ඈ තව තවත් සරාගී කොට ඇත. ඒ මත්බර දෑස් වලින් ඈ තව තවත් තමාව වසඟයට ගනී. අකීකරුව සුළඟට ලෙලදෙන ඇගේ හිසකේ තමාට සරදම් කරයි. දෑතින්ම ඇගේ හිසකේ සවන පිටුපස රැඳ වූ ඔහු බලා සිටියේ ඔහුගේ සුළු පහසකින් වුවද දෑස් පියාගෙන විඳින සඳවිතිය දෙසයි. දෙවරක් නොසිතා ඔහුට ඇගේ දෙතොල් හා එක්වුණේ තම කෝපයද එය තුළින් පිට කරයි. දෙතොල් අතරට ලේ රස ගෙන ආවත එම පහස නවතන පාටක් නම් නොවේ. සර්, අපි ආවා. ඈව තම කතේම දවටා ගනිමින්ම ඔහු විවර වූ මෝටර් රථයේ දොරටුවෙන් බැසගත්තේ මද සිහියෙන් උන් ඈව තව තවත් ගසටම තෙරපා ගනිමිනි. ආදී, I love you baby. ඇගේ දෑත් ඔහුගේ පපුවේ එහා මෙහා යයි. මගදී දාලා යන්න නැතුව ඕක කියන්න තිබ්බා ලිසාරා.
මේ පාරම් තමුසෙට කිසිම සමාවක් නෑ මගෙන්. විවර වූ දොරටුවෙන් කාමරයට වැදුණු ආදිව් ඈව සයන මතට පතිත කළේ එකින් එක බොත්තම් පිය වූ කමිසයද ගතින් වෙන් කරයි. ආදී සොරි. ඒවට මං පස්සේ අල්ලගන්නම් බබා. දැන් කවර් කරන්න ඇරියස් තියෙනවා. කෙමෙන් කෙමෙන් යහන අභීසයට පැමිණි ආදිව් අල්ලා ගත්තේ ඇගේ තොල් පිතිවලිනි. කවදාවත් නොමැතිව ඈද ඔහුට තව තවත් වසඟයට ගනී. දෙතොල් පෙති අත් නොහැරම ඔහු ඇගේ ගත රැඳි ගව්ව මාබල් පොළොව මතට පදිත කළේ ඈ සිටීමටත් ප්‍රථමයි. ගෙලින් ඇරබි රළු සිප ගැනීම කෙමෙන් කෙමෙන් පල්ලම් බසින්නේ ලිසාරා පොරවනය තම දෙයත් අතරට සිරකර ගනිමින් ඒ පහස දරාගන්නා අතරවාරයේදී. හාදී මං කියලා තියෙනවනේ තරහගින් ඉන්න වෙලාවට මාව උස්සගන්න එපා කියලා. දැන් ඉවසන් ඉන්න. රළු වූ පහසත් සමග දැනුණු පහස ඈහට දරා ගැනීමට නොහැකිය. මත්බර දෑස්වලින් කඳුළු බිඳු පල්ලම් බසී. ආදී it's hurt.